කාලෙකට ඉස්සෙල්ලත් මම සුයිසයිඩ් ප්‍රිවෙන්ෂන් ඒ කියන්නේ සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් ඒක වැළැක්වීම සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරා දැන් ටිකක් කාලෙකට ඉස්සෙල්ලා. ඉතින් මම හිතුවා අපි ළඟදී ලැබපු ට්‍රේනින් එක සම්බන්ධ කරගෙන ඒ හා සම්බන්ධ යම් කිසි දෙයක් නැවතත් ඕගොල්ලන්ට කියන්න ඕනේ කියලා. මම එදා මට මතකයි කිව්වා සාමාන්‍යයෙන් එහෙම සුයිසයිඩ් එකක් ප්ලෑන් කරලා ඒක එක්සිකියුට් කරන්න, ඒ කියන්නේ ඒක ඇත්තටම ක්‍රියාවට යොදවන්න යන පුද්ගලෙක් කැමති වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි ඒක දැනගෙන ඒකට අපි ඇක්ෂන් එකක් ගන්නවට ඒ වුණාට සමහරවිට ඇත්තට මේගොල්ලන්ට තරහ යන්නත් පුළුවන්. පස්සේ අපිව හම්බ වෙනකොට මෙයා තමයි ඔක්කොම ප්ලෑන් එක අප්සෙට් කරේ කියලා. ඒත් ඉතින් අපිට හිත හදා ගන්න පුළුවන් ආයේ යාට තරහ යන හරියා ජීවිතුන් අතර ඉන්නවනේ. ඒකම ලොකු දෙයක්. අපිට ඒක තරහ වුණාට කමන්නේ. අපි ඒගොල්ලන්ගේ ජීවිතේ බේරගත්තා. අනිත් එක තමයි සුයිසයිඩ් කරන කෙනා ගොඩක් වෙලාවට තමන්ගේ පර්සනැලිටි එක අනුව තමයි ඒක ප්ලෑන් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇක්ෂන්ස් වලින්, ඒගොල්ලන්ගේ වචන වලින්, ඒගොල්ලෝ හිතන සිතුවිලි වලින් සමහරලාට විහිළු කරන පුද්ගලෙක් නම් ඒගොල්ලෝ ඒක විහිළුවකින් කියයි. සින්දුවක් කියන පුද්ගලෙක් නම් ඒක සින්දුවකින් කියයි. ඒ වගේ එක එක පුද්ගලයන්ගේ පර්සනැලිටි එක අනුව ඒක අපිට කමියුනිකේට් කරන විදිහ, ඒගොල්ලෝ අපිට ඒක දැනුම් දෙන විදිහ, අපිට සංඥා කරන විදිහ වෙනස් වෙනවා. ඉතින් ඒක එකක්. යම්කිසි දෙයක් යම්කිසි පුද්ගලකෙක්ගෙන් තේරුනොත් මෙහෙම වැඩකට ඒගොල්ලෝ ලෑස්ති වෙනවා කියලා අපි අහන්න හොඳ නැහැ. ආයෙ මොන හරි මොඩ වැඩක්ද කරන්න යන්නේ? එහෙමත් නැත්නම් are you gonna do something stupid? ඒ වගේ දෙයක් අහන්න එපා. එතකොට ඒ පුද්ගලයාට හිතෙනවා ඒගොල්ලෝ මෝඩයි. එතකොට ඒ වගේ දෙයකට අවශ්‍යතාවයක් තියෙනවා නම් සිය දිවි හානි කර ගැනීමකට ඒක වැඩිපුර වැඩි වෙනවා මිසක් ඒක අඩු වෙන්නේ නැහැ. කෙලින්ම අහන්න ප්‍රශ්නේ. ඔයාට හිතෙනවද ඔයාගේ ජීවිතය අවසන් කරගන්න? Do you want to kill yourself? ඒ වගේ අහන්න. එතකොට ඒකට ඒගොල්ලෝ ප්‍රශ්නකින් උත්තර දෙයි. මං කිව්වේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන විදිය ඒ එක එක්කෙනාගේ පර්සනැලිටි එක අනුව වෙනස් වෙනවා. විහිළු තහළු කරන පුද්ගලෙක් ඒක විහිළුවෙන් උත්තර දෙයි. ඒ වගේම ඒක ටිකක් සීරියස් ගන්න කෙනෙක්ට කේන්තිත් යයි. සමහර වෙලාවට ඔව් ඉතින් ජීවත් වෙලත් වැඩක් නැහැ නේ කියලා නිකන් යාන්තමට කියලා දායි. නැත්තම් the best answer, silence is golden, and that's the golden answer, because silence කියලා කියන්නේ ගොඩක් දේවල් කියවෙන දෙයක්. ශබ්දයක් නැතුව නිශ්ශබ්දව ඉන්නවයි කියන දේ තමයි හොඳම කමියුනිකේෂන් එක. වෙලාවකට සමහරලාට අපි සුයිසයිඩ් ගැන කතා කරලා ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්නවා නම් ඒ කියන්නේ definitely ඒගොල්ලන්ගේ සිත යොමු වෙලා තියෙනවා ඒ තත්ත්වෙට. ඒක ගැන අපිට warning sign එකක්. ඒක හොඳ warning sign එකක්. ඊතමු කවුරු හරි ලොකු මර්ඩර් එකක් ප්ලෑන් කරනවා. මොකක් හරි කල්ට් එකක් හරි මොකක් හරි ගෑන් එකක් හරි මර්ඩර් එකක් ප්ලෑන් කරලා අපිට ඒ මර්ඩර් එක ගැන කලින් දැනගන්න සැලසෙනවා. අපි ටක් ගාලා කරන්නේ පොලිසියට ගිහින් කියනවා. අනිත් ෆැමිලි මෙම්බර්ස්ලව බේර ගන්න විදිහට අපි වැඩ කරනවා. අපි හරියට ඉක්මනට අපි ඒක ගැන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් තව මිනිහෙක්ගේ ජීවිතයක් තමන් විසින් විනාශ කරගන්න යන එකකට ඇයි අපි එච්චර උනන්දු වෙන්නේ නැත්තේ? ඒකත් මිනිමැරුමක් නෙවෙයිද? ඒකත් මිනිමැරුමක්. අර ගෑන් එකක් එකතු වෙලා මිනිහක් මරනවා වගේම තමයි තමාගේ ජීවිතේම නැති කරගන්න එකත් මිනිමැරුණා. In modern language, you don't say you commit a suicide. අපි එහෙම කියන්නේ නැත්තේ අපි එක ක්‍රයිම් එකක් හැටියට, especially in a country like Canada, එක ක්‍රයිම් එකක් හැටියට අපි අර්ථකථනය කරන්නේ නැහැ. මොකද එක ක්‍රයිම් එකකට වඩා ඒ පුද්ගලයාට තමන්ගේ ජීවිතේ එපා වීම නිසා සිදුවෙන දෙයක්. එක ක්‍රයිම් එකක් හැටියට අපි ගන්නෙ නැහැ. කමිට් කරන්නේ ක්‍රයිම් එකක්. ඒ හින්දා suicide, commit a suicide කියන words පාවිච්චි කරන්නේ නැතුව අපි ඒකට කියමු, are you thinking about suicide? Are you going to kill yourself? අන්න ඒ වගේ දෙයක් කිව්වොත් එතකොට ඇක්ෂන් එකක්. ඒක ක්‍රයිම් එකක් නෙවෙයි. ඒක ඇක්ෂන් එකක් හැටියට අපි අර්ථකථනය කරමු. මේ ස්ටිරියෝටිපිකලි අපි පුරුදු වෙලා තියෙන්නේ commit a suicide කියලා කියන්නේ. අපි ඒ වර්ඩින් එක වෙනස් කරන්න ඕනේ.
පුද්ගලයාගේ පෙනුමයි. ඒ පුද්ගලයාගේ හැසිරීම් රටාවෙන් බලන්න කොහොමද මෙයා ෆිසිකලි කොහොමද මෙයාගේ ඩිමීනර් එක. ඒ කියන්නේ එයාගේ හැසිරීම් රටාව. එයා කොහොමද එයා ඇතුළට වෙලා නිදියගෙන කම්මැලි කමින් එහෙම ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්තම් වෙනදට වඩා එයා ඒ කියන්නේ අපි හිතමුකෝ එයා හොඳට නාල කරලා පිරිසිදු වෙලා ඉන්න කෙනෙක් නම් සමහරලාට ඒව නොකර ඉන්න පුළුවන්. සමහර අය නාන්නේ නැති අය වැඩිපුර නාන්න පුළුවන්. ෆිසිකලි ඒගොල්ලෝ වෙනස් වෙනවා. ඒගොල්ලෝගේ පෙනුම ඒගොල්ලෝ වෙනස් කරගන්නවා. සමහරක් අය රැවුල වවනවා, සමහරක් අය රැවුල කපනවා. සමහර ගෑනු ළමයි ලස්සනට නිප්පු පාට කර කර හිටපු අය නවත්තනවා. ඕවෙන් කිසි වැඩක් නැහැ කියලා සමහරක් අය නෑ අනේ මැරෙන්න ඉස්සෙල්ලා හරි ටිකක් මේව කරන්න ඕනේනේ කියලා නියපොතු පාට කරන අය ඉන්නවා. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ ඇක්ෂන්ස්. ඒගොල්ලන්ගේ ඇක්ෂන්ස් බලන්න ඒගොල්ලෝ කොහොමද අපි හිතමුකෝ කඳු නගින්න බය කට්ටිය ඉන්නවා. හරි බයයි. එකපාරට හරි ආසාවක් එනවා මෙයාට කන්දක් උඩට නගින්න. අනේ මම මාත් එක්ක අපි යමු පිදුරු තලාවල. අපි යමු ඇඩම්ස් පීක්. අපි යමු කොහේ හරි උස කන්දක් නගින්න. එතකොට අපි බලන්න ඕනේ මෙච්චර කල් කන්දක් නගින්න කැමති නැති වුණ පුද්ගලයා ඇයි එකපාරට කන්දක් නගින්න යන්නේ කියලා සමහරලාට උඩකින් පැනලා මැරෙන්නට මේගොල්ලන්ට අදහසක් ඇති. ඒ බය නැති කරගන්න ඒගොල්ලෝ යනවා. අනිත් එක තමයි එයා ගැන කරන කතාව. එයා ගැන අපිට කොහොමද එයා හඳුන්වලා දෙන්නේ? දැන් ඉතින් මම කරන්න පුළුවන් හැමදේම කරලා බැලුවා. කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒ හින්දා දැන් ඔක් ගැන කතා කරලා වැඩකුත් නැහැ කියලා එහෙම සාමාන්‍යයෙන් අපි මිනිස්සු අතරේ අපි එහෙම කතා වෙනවා. එහෙම කතා වෙච්ච පළේටම කවුරුවත් ගිහිල්ලා සිය දෙවියක් හානි කරගන්නේ නැහැ. ඒ වුණාට ඒ වගේ ටෙන්ඩන්සි එකක් තියෙන ටෙන්ඩන්සි එකක් සමග ඒ වගේ warning signs පෙන්වන ඒ වගේ අනතුරු ඇඟවීම් පෙන්වන පුද්ගලයෙක් මෙහෙම කතා කරද්දී ටිකක් ඒක ගැන කල්පනාකාරී වෙන්න. අනිත් එක තමයි එයාගේ හැඟීම්. දැන් බලන්න පොඩි ළමයි හැටියට අපි හිතමුකෝ බයික් එකක් පදිනකොට අපි වැටෙනවා. කකුල තුවාල වෙනවා. අපි අඬනවා, කෑ ගහනවා, අපි ප්ලාස්ටර් එකක් ඉල්ලනවා, ලේන් එක නවත්තන්න හදනවා. ඒ ඔක්කොම කළා සනිපුණාට පස්සේ අපි ආයෙත් බයික් එකේ නගිනවා. අපි ආයෙත් ඒ බයික් එකේ යනවා. පොඩි දරුවෝ එහෙම. ලොකු අය වෙද්දි කොහොමද? අපි ටිකක් කැමති නෑ නේද අනිත් අයගෙන් උදව් ඉල්ලන්න. අපි වැටුනොත් no it's fine. I'm good. I'm all right. කියලා නැගිටලා ගන්නවා. නැගිටලා යනවා. all right නෑ. ඒ උනට අපි කියන්නේ මේ විදිහට. ඒ කියන්නේ අපි අපේ එක්ස්ප්‍රෙෂන්ස් සප්‍රෙස් කරනවා අපි ලොකු වෙනකොට. පොඩි ළමයි එහෙම කරන්නේ නෑ. පොඩි ළමයි කරන්නේ නැති හින්දා ඒගොල්ලන්ට ඒ තත්ත්වෙන් ගොඩට ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් තව ඉදිරියට ඒගොල්ලන් ඒ කරන කැමති දේ දිගටම කරගෙන යන්න. හදිසියවත් අපි වගේ වැඩිමහල් එක්කෙනෙක්ට යම්කිසි කරදරයක් සිද්ධ වුණොත් අපි ආයේ ජීවිතේට ඒ වැඩේ කරන්න කැමති නැහැ. අපි බය වෙනවා. අපි බයගුළු වෙනවා. අපි ඇතුළට හැංගෙනවා. අපි විතර කට්ටක් අස්සට රිංග ගන්නවා. ඒක ඇත්තටම වැරදි. මොකද අපි එක්ස්ප්‍රෙසිව් වෙන්න ඕනේ. අපි අපේ හැඟීම් ප්‍රකාශයට පත් කරන්න ඕනේ. හැඟීම් ප්‍රකාශයට පත් කරනකොට තමයි අපිට අපේ සිත නිදහස් වෙන්නේ. අපේ කරන්න තියෙන දේවල් අපිට තේරෙන්නේ. අපි ඊළඟට හදිසියවත් අපිට අනතුරක් වෙලා නම් ඒ අනතුර වළක්වා ගන්නට අපි කොහොමද වැඩ කරන්න ඕනේ කියලා අපි කතා කරලා අපි එළියට එනකොට තමයි අපි දන්නේ අපි මොකද්ද ගන්න ඕන ක්‍රියාමාර්ගය කියලා. ලොකු වෙනකොට අපි ඒක කරන්නේ නැහැ. සමහරක් අයට ওই suicidal thoughts එනකොට ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ගේ plans ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ හිතන විදිහට බණ කරලා භාවනා කරලා ඒගොල්ලන්ගේ අර මොනවාද මයින්ඩ්ෆුල්නස් එක වැඩි කරගෙන ඒක ඒගොල්ලන්ට ඕවර්කම් කරන්න ගොඩ එන්න පුළුවන් කියලා. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සුයිසයිඩල් නම් අපිටම අපි අපේ සිත ඇතුළටම වෙලා නිකන් අපිව ඇනලයිස් කරන්න ඉන්ට්‍රෝවර්ට් වෙන තරමට අපිට ඒ ටෙන්ඩන්සි එක අඩු වෙන්නේ නැහැ. ඒක වැඩි වෙනවා. අනිත් එක තමයි අපේ හැඟීම් අපි හිතමු අපිට තරහ යනවා. හරියට තරහ යනවා. යම් කිසි දෙයක් වෙච්ච ගමන් තරහ යනවා. තරහ යන එක, දුක හිතෙන එක, කාත් එක හරි ජෙලස් හිතන එක. ඒවා සාමාන්‍ය හැඟීම්. ඒවා වැරදි හැඟීම් නෙවෙයි. ඒවා මානුෂීය හැඟීම්. එහෙනම් මොකද්ද වැරද්ද? වැරද්ද ඒවා මැත්තේ අපි ඇක්ට් කරන විදිහ, අපේ බිහේවියර් එක අපි වැරදි විදිහට කරොත් තමයි
ඒක වැරදි තත්වයකට පත් වෙන්නේ. අපි කාත් එක්ක හරි ජෙලස් වුණා කියලා අනේ යාට තියෙන දේ මට නැහැ කියලා. අපි මේ මිනිස්සයාට කරදරයක් කරොත් ඒ ජෙලසි එක උඩ දාලා අන්නේ ඇක්ෂන් එකයි වැරදි. ඒ මිසකේ ෆීලිං එකේ ඇති වැරද්දක් නැහැ. එතකොට තරහ යන එක සාධාරණයි. අපිට අසාධාරණයක් වෙනකොට එහෙමත් නැත්නම් අපිට රුස්සන්න නැති මොන හරි වෙනකොට තරහ යන එක සාධාරණයි. එහෙමයි කියලා අපි ළඟ තියෙන ජනේලකට ඩෝන් ගහලා ගහනවා නම් එහෙමත් නැත්නම් පිඟාන පොලේ ගහනවා නම් මිනිහෙක්ට කම්බුල් පාරක් දෙනවා නම් ඒකයි වැරද්ද. කේන්තියට ගන්න කේන්තිය කියන ෆීලිං එක හැඟීම නෙමේ වැරද්ද. අපි ඒකට ගන්න ඇක්ෂන් එකයි වැරද්ද. ඒ වගේ ඒ ෆීලිංස් අපි එනකොට ඒවා සප්‍රෙස් කරන්න එපා. කාත් එක්ක හරි තරහ යනවා නම් තරහ යන්න දෙන්න. හැබැයි අපි අපේ බිහේවියර් එක කන්ට්‍රෝල් කරගන්න. ඒ බිහේවියර් එක කන්ට්‍රෝල් කරගන්න එක තමයි අපේ හැඟීමක් අපිට එනවා නම් අපිට සුයිසයිඩල් thought එකක් එනවා නම් ඒ thought එකක් ආපු පළියට අපි ඒක ගැන ඇක්ෂන් එකකට යොමු වෙන්නේ නැහැ. මොකද අපේ බිහේවියර් එක අපි දැම්මම කන්ට්‍රෝල් කරලා තියෙන්නේ අපේ ෆීලිංග්ස් මැත්තේ ඒ බිහේවියර් එක out of control යන්නේ නැති වෙන්න. ඒ out of control යන්නේ නැති එකෙන් අපිව ශක්තිමත් කරගන්න ඕනේ. එතකොට අපිට හිතක් ආවත් යම් කිසි වැරදි වැඩක් කරන්න විශේෂයෙන්ම සියදිවි හානි කර ගැනීම වගේ අවශ්‍යතාවයක් අපේ ඔළුවට වද දෙන්න ගත්තත් අපි ඒකේ බිහේවියර් එකෙන් අපි ඒක කරන්න තව ඉදිරියට යන්නේ නැහැ. එතන හොඳ කන්ට්‍රෝල් එකක් තියාගන්න. අනිත් එක තමයි අවසාන එක අපේ සිටුේෂන් එක අපි ඇනලයිස් කරන්නේ. ඇයි අපිට මෙහෙම හැඟීමක් එන්නේ? අපිට හැඟීමක් එන්නේ එක්කෝ අපිට නැතිවීමක් වෙලා එහෙමත් නැත්නම් අපිට යම්කිසි අපේ ජීවන රටාවේ වෙනසක් වෙලා. නැතිවීමක් මොනවාද? අපි පවුල කෙනෙක් නැති වෙන්න පුළුවන්. අපේ යාළුවෙක් නැති වෙන්න පුළුවන්. ඒක අපිට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. අනිත් එක අපේ මොකක් හරි චේන්ජ් එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි වැටිලා අතක් පයක් කැඩිලා සමහරවිට ඒ අතපය පාවිච්චි කරන්න බැරි තත්යකටපත් වුණොත් අන්න එතනදී හැඟීමක් ඇති වෙනවා අපිට. අපිට මේ ජීවිතෙන් වැඩක් නැහැ. අපිට හැදෙනවා හොඳ කරන්න බැරි ලෙඩක්. infectious disease එකක්. For instance like HIV or something as terminal or fatal as that. ඒ වගේ වෙනකොට අපිට හිතෙනවා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒ චේන්ජ් එක සහ ඒ නැතිවීම උඩ තමයි ගොඩක් දෙනෙක්ට ඇති වෙන්නේ හැඟීමක් අපේ ජීවිතෙන් අපිට වැඩක් නැහැ කියලා. ඔය කොටස් ටික කාගේ හරි ජීවිතයක ඕගොල්ලෝ අත්දකිනවා නම් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතවල වෙන්න පුළුවන්, වෙන අයගේ ජීවිතවල වෙන්න පුළුවන්. තව මිනිහක් මැරෙන එක වළක්වා ගැනීම මානුෂ්‍ය හැටියට අපිට අයිති දෙයක්. අපි මර්ඩර් එකක් ගිහිල්ලා පොලිසියට රිපෝට් කරනවා වගේ තමයි කාගේ හරි ජීවිතයක් අනතුරේ වැටෙන්න යනවනම් ඒ ජීවිතය අනතුරේ වැටෙන එකෙන් අපි වළක්ව ගන්න ඕනි කියන එකත් ඒකත් අපේ මහඟු වගකීමක්. ඒ හින්දා හිතන්න එපා මේ සුයිසයිඩ් කියන එක විහිළුවක් කියලා. අපි අතර hina වෙලා ලස්සන්ට ඇක්ට් කරලා විහිළු තහළු කරලා අපිත් එක්ක හිටපු අය මැරිලා නැද්ද? අපිට හිතා ගන්න බෑ ඒ මනුස්සයා මැරෙනකොට කොහොමද මැරුණේ කියලා. එච්චරටම අපිට පුදුමයි. ඒ වුණාට ඊට කලින් අපිට යාගේ යම් යම් දේවල් නෝටිස් වෙලා තියෙන පුළුවන්. හොඳට තියෙන ඇඟක් එක පාට කෙට්ටු වෙනවා. මං කියන විදියට අර withdraw වෙනවා. society එකෙන් withdraw වෙලා cocoon. ඒ කියන්නේ ඒගොල්ලන් නිකන් ආවරණයක් හදාගෙන wall එකක් බැඳගෙන මං ගාවට එන්න එපා කියන ඒ වගේ දේවල් සිද්ධ වෙනවා නම් ඕවා warning signs. ඕවා තේරුම් ගන්න. තේරුම් අරගෙන අපේ සමාජයට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් අපි ඒක කරමු.